මම මුලින්ම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔයාට කවදා හරි දැනලා තියෙනවද? ඔයාට හොඳටම මොටිවේෂන් එක ඇවිල්ලා ලෝකෙම දිනන්න පුළුවන් විදිහේ ජවයකින් ඔයා වැඩ කරලා තියෙනවා. හැබැයි ඊට දවසකට දෙකකට පස්සේ ඒ මොටිවේෂන් එක පැත්ත පලාතකවත් නැතිව වැඩ කරගන්න බැරුවේ ඇල්මෙර්ල වගේ හිටපු ගතියක් ඔයාට දැනෙන්න පුළුවන්. ඔයා උදේට නැගිටින්න හරිම මහන්සියකින් උදේට වන්දිට එලාම් එකත් ඔයාට දැනෙන ලොකු බරක් විදිහට. මුලින්ම ඔයාට ලොකු උනන්දුවක් තිබ්බ ඔයාගේ ගෝල් එක. ඒ කියන්නේ ඔයාගේ ඉලක්කය ඔයාගෙන් ගොඩක් ඈතට ගිහිල්ලා කියලා ඔයාට දැනලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඔයාටම කියා ගන්නව නේද? මං ඒ වැඩේ හෙට කරන්නම් කියලා. ඒත් හෙටට කල් දාපු වැඩේ ඊළඟ සතියට එහෙමත් නැත්නම් ඊළඟ මාසෙටම කල් දාලා තියනවා නේද? මේ නිසා ඔයාගේ මොමන්ටම් එක නැති වෙලා යනවා නේද? හරි. අපි අද කතා කරමු ඇයි ඔයාට එහෙම වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. හැමදාම මොටිවේෂන් එක නැති වෙන්නේ නැතිව තියාගන්නේ කොහොමද කියලා මම අද ඔයාට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ලයික් එකක් දාලම වීඩියෝ එක බලන්න එකතු වෙමු. ඇත්තම කියනවා නම් මොටිවේෂන් එක කියන්නේ ඔයාට හම්බෙන දෙයක් නෙමෙයි. මොටිවේෂන් එක කියන්නේ දිනපතා ඔයා විසින්ම නිර්මාණය කරගත්තු දෙයක්. ඊළඟට අපි කතා කරමු මොටිවේෂන් එක පිළිබඳව තියෙන මිත්‍යාව මොකක්ද කියලා. ගොඩක් මිනිස්සු සලකන්නේ මොටිවේෂන් එක එහෙමත් නැත්නම් අභිප්‍රේරණය කියන්නේ හරියට මැජික් එකක් වගේ දෙයක් කියලා. ඉතින් එහෙම හිතන මිනිස්සු කොහෙන් හරි එක පාරට ශක්ති පිපුරුමක් වෙලා තමන්ට ඒ වගේ ශක්තියක් ලැබේවි කියලා හිතනවා. ඔවුන් කියන එක දෙයක් තමයි මං ඒ වැඩේ කරන්නම් මට මොටිවේෂන් එකක් ආවම කියලා. නමුත් අසාමාන්‍ය විදිහට ජයග්‍රහණයේ හිණිපෙත්තටම ගියපු මිනිස්සු දිහා බැලුවොත් ඔවුන් කවදාවත් ඔවුන්ට මොටිවේෂන් එකක් එනකල් බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි. උදාහරණයක් විදිහට මයිකල් ෆෙල්ප්ස් පූල් එකේ ඉද්දිවත්, සෙරිනා විලියම්ස් ටෙනිස් කෝට් එකේ ඉන්නකොටවත්, එලොන් මස්ක් බිස්නස් කරද්දිවත් ඔවුන්ට මොටිවේෂන් එකක් එනකල් බලාගෙන ඉන්නේ නැහැ. මුලින්ම ඔවුන් වැඩ කරන එක තමයි කරන්නේ. ඔයා මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි action doesn't come from motivation කියන රීතිය. ඒ කියන්නේ action එකක් ඇති වෙන්නේ motivation එක නිසා නෙමෙයි. motivation එකක් ඇති වෙන්නේ action එකක් තිබ්බොත් විතරයි කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා gym යන කෙනෙක් නම් gym එකට යන්න කලින් ඔයාට මාරම කම්මැලිකමක් දැනෙච්ච දවස් තිබිලත් ඒත් ඔයා gym එකට ගිහින් තියනවා නම් ඔයාට මුලින්ම workout එක කරන්න පටන් ගද්දි හරිම කම්මැලිකමක් දැනෙන්න වුණත් සමහරවිට ඔයාට ඈනුම් යනවා වුණත් ඒ ටික වෙලාවකට පස්සේ දාඩි දාලා එද්දි ඔයාට අමුතුම මොටිවේෂන් එකක් දැනෙන්නේ නැද්ද? කරන්න බෑ කියලා හිතපු වර්ක්අවුට් එක ඔක්කොම ඉවර කරලා ඇවිල්ලා නැද්ද? ඔයා පොඩ්ඩක් මූව් වෙන්න පටන් ගත්තා. ඔයාගේ පළවෙනි පුංචි පියවර තිබ්බම සමහර බලවත් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔයාගේ මොළෙන් ශක්තිය නිදහස් වෙනවා. එතනදී ඔයාට හදවතට විශ්වාසය දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ පුංචි ගිනි පුළඟුව මහා විශාල ගින්නක් බවට පත් වෙනවා. හැමතිස්සෙම මොටිවේට් වෙලා ඉන්නවා කියන එකේ රහස හැමතිස්සෙම ඔයා රෙඩි පිට ඉන්නවා කියලා හැංගෙන එක නෙවෙයි. හැමතිස්සෙම මොටිවේට් වෙලා ඉන්නවා කියන්නේ ඔයාට වැඩ කරන්න හොඳ හැඟීමක් තිබ්බ නැති වුණත් ඔයා ඉදිරියට වැඩ කරගෙන යනවා කියන එකයි. ඔයා දර දාලා ගිනි ගොඩක් ගහලා හොඳටම ගින්නක් පත්තු කරලා තිබ්බම ඒක ඇවිලුණා තමයි. හැබැයි ඔයා ඒකට ආයෙත් දර දාන්නේ නැතිව හිටියොත් කලින් හොඳටම ඇවිලුණ ගින්දර වුණත් ටික ටික නිවෙන්න පටන් ගන්නවා. පස්සේ දර ටික ගිනි අඟුරු බවට පත් වෙනවා. ඒත් අපි ඒකට දර දාන්න ගියේ නැත්නම් ඒක අණු බවටම පත් වෙනවා. ඉතින් මේ වගේ තමයි ඔයාගේ මොටිවේෂන් එක. ඔයා වැඩක් පටන් අරන් මගදී නවත්තනවා. ඔයාගේ වැඩේට වෙන්නේ දරවලට උණ දීම තමයි. ඔයාට වැඩ කරන්න හිතුනේ නෑ කියලා ඔයා නොකර හිටියොත් ඔයාට හැමදාම අලුතින් පටන් ගන්න විතරයි සිද්ධ වෙන්නේ. ඔයාගේ මොටිවේෂන් එක දිගටම තියාගන්න ඕනේ නම් ගින්දර දිගටම තියාගන්න දර කැබල්ල එකතු කරනවා වගේ. ඔයාගේ වැඩත් ඊයේත් කරලා අදත් කරලා නවත්තන්නේ නැතුව හෙටත් අනිද්දාත් දිගටම කරගෙන යන්න අවශ්‍යයි. මම දැන් ඔයාලට ටිප්ස් 10ක් කියලා දෙන්නම් කොහොමද හැමදාම මොටිවේෂන් එක තියාගන්න කියලා. අංක 1. Remember your why. කියන්නේ හැම විටම ඇයි ඔයා මේක පටන් ගත්තේ කියලා මතක් කරගන්න. ඔයාට සමහරවිට කම්මැලිකමක් වගේ දැනෙද්දි ඔයා මතක් කරගන්න. එහි මම මේක පටන් ගත්තා කියලා. ඔයාගේ මොටිවේෂන් එක හැමදාම පවත්වාගෙන යන්න අවශ්‍ය නම් ඔයා ඔයාගේ why එක දැනගෙන ඉන්න ඕනේ. ඔයාට වෙන්න අවශ්‍ය කවුද කියන කාරණයට යද්දි ඔයා දරන සෑම උත්සාහයකටම තියෙන එකම හේතුව තමයි මේ why එක. ඒ කියන්නේ ඇයි ඔයාට ඒ දේ අවශ්‍ය කියන කාරණේ. ඔයාට අවශ්‍ය ව්‍යාපාරිකයෙක් වෙන්න. එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වෙන්න. ව්‍යවසායකයෙක් වෙන්න. ගුවන් නියමුවෙක් වෙන්න. මේ මොන දේ වුණත් ඔයාට ඒ තත්ත්වයට යන්න අවශ්‍යයි කියන දේ තමයි මේ වගේ why එක. මේ ප්‍රශ්න ටික ඔයාගෙන් අහන්න. ඇයි මට මේක අවශ්‍ය? ඒ වගේම මට අනුව නම් සාර්ථකත්වය කියන්නේ මොකක්ද? මම මේ දේ කළොත් මම කවුරු බවටද පත් වෙන්නේ? ඔබට යාමට තියෙන මාර්ගය කොතරම් දුෂ්කර වුණත් ඔයාගේ why එක ශක්තිමත් එකක් නම් ඔයා කොහොම හරි ඉදිරියටම යනවා. මයිකල් ෆෙල්ප්ස් වතුරට ආස වෙච්ච පළිය නෙවෙයි සතියකට මීටර 80000ක් පීනුවේ. ඔහු එහෙම කළේ ඔහුට විෂන් එකක් තිබුණා
ඉතිහාසයේ හිටපු හොඳම පිහිනුම් ශූරයා බවට පත්වීමට. ඒ නිසා තමයි ඔහු හැමදාම උදේ පාන්දර 5ට නැගිටලා මොටිවේෂන් එකක් තිබ්බත් නැතත් පුහුණුවීම් වලට ගියේ. ඉතින් ඔබේ වයි එක තමයි ඔබේ ජීවිතේ නංගුරම වෙන්නේ. ඉතින් ඔබේ ජීවිතේට මොන කුණාටු ආවත් ඔබව ස්ථාවරව තියන්න ඔබේ වයි එකට පුළුවන්. අංක 2. build routines not excuses. නිදහසට කරුණු කියන එක නවත්වන්න නිත්‍ය පිළිවෙතක් අනුගමනය කරන්න. මොටිවේෂන් කියන දේ ටිකෙන් ටික ඔයාගේ නැත් වෙලා යන පුළුවන් දෙයක් වුණත් ඔයා විසින් නැති කරගත්ත යම් ඩිසිප්ලින් එකක්, ඒ කියන්නේ විනයක් ඔයා ළඟ තියෙනවනේ. මොටිවේෂන් එක ඔයාගේ නැත් වුණත් ඒ ඩිසිප්ලින් එක ඔයා ළඟම තියෙනවා. ලෝකේ බොහොමයක් සාර්ථක මිනිස්සු උදේට වැඩ පටන් ගන්න උන්ට ඉන්ස්පයර් වෙන්න යම් දෙයක් හැම දවසකම තිබිලා නෙවෙයි. උන්ට හැමදාම කරන්න දිනචර්යාවේ වැඩ කටයුතු තියෙනවා. උන් හැම දවසකම ඒ ස්ට්‍රක්චර් රුටීන් එකට අනුව තමයි වැඩ කරන්නේ. මේ විදිහට උන්ට දිනපතා වැඩ කරන සැලසුමක් තිබීම නිසා හැමදාම උදේට තව ටිකක් ඇඳලා ඉන්න තිබ්බනම් හොඳයි කියලා උන්ට හිතුණත් ඔවුන්ට තියෙන මේ සැලසුම විසින් ඔවුන්ව වැඩ කරන්න පොළඹවනවා. නිකමට හිතලා බලන්නකෝ ඔයා හැමදාම දත්ම දිනෙක් ගැන. ඒක කරන්නවට කිසිම මොටිවේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ඒක කරන්නේ ඒක ඔයාගේ දවසේ තියෙන එක වැඩ කටයුත්තක් විදියට. ඉතින් ඔයාගේ ඉලක්කයක් වුණත් මේ වගේ දවසේ අනිවාර්යෙන් කරන දෙයක් බවට පත් විය යුතුයි. ඔයා ස්ථාවර දිනචර්යාවක් ගොඩනගනවා නම් ඒක හරියට දිනපතා පාඩම් කරන්න මිනිත්තු 30ක් යෙදීම, දිනපතා ව්‍යායාම කිරීමට කාලය යෙදවීම. ඔයා යම් නිර්මාණකරුවෙක් නම් ඒ නිර්මාණ වැඩ කටයුතු කිරීමට දිනපතා කාලය යොදවනවා නම් ඒ දේවල් ඔබ දිනපතා ස්වභාවිකවම කරන ක්‍රියා බවට පත් වෙනවා. ඒ වැඩ කටයුතු ටික දිනපතා කරගෙන යන විතරයි ඔයාට තියෙන්නේ. ඒක හරියට දත්ම දින එක, උදේට දවල්ට රැයට ආහාර ගන්න එක වගේ, නිදා ගන්න එක වගේ දේවල් සාමාන්‍යයෙන් කරන දේවල් වගේම දවසේ කොටසක් බවට පත් වෙනවා. විනය කියන්නේත් මාංශ පේශියක් වගේ. ඔයා වැඩියෙන්ම ඒක යූස් කරනවා නම් ඒක වැඩියෙන්ම ශක්තිමත් වෙනවා. මම දැන් රෙඩි කියලා හිතන කලින් නැතිව වැඩ කරන්න පටන් ගන්න. ඔයාවම ට්‍රේන් කරනවා නම් ඔයා දිනපතා යොදවන උත්සාහය නිසා ඔයාව අන්ස්ටොපබල් ප්‍රෝග්‍රස් එකක් කරා රැගෙන යනවා. ඊළඟ අංක 3. number 3. start small but start now. start small but start now. උඩාවට පටන් ගන්න. නමුත් දැන් පටන් ගන්න. මිනිස්සුන්ගේ මොටිවේෂන් එක නැතිලා යන ලොකුම හේතුව තමයි ඔවුන් ලොකු ඉලක්ක තබාගෙන ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හත්යකින් බර අත්තල් 20ක් අඩු කරගන්න. මාසෙකින් බිස්නස් එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් යම්කිසි කුසලතාවයක් එක දිනකින් ප්‍රගුණ කරගන්න. මේ දේවල් ඒ තරම් ඉක්මනින් සිද්ධ වෙන්නේ නැතුණාම මිනිස්සු ඒව අතහැරලා දානවා. නමුත් ඇත්තම කාරණය වෙන්නේ සාර්ථකත්වය ඇති වෙන්නේ පියවරෙන් පියවර දිනපතා කිරීමෙන්. ඔයාට පළවෙනි අඩියේ තියෙන පඩිපෙළේ තියෙන සම්පූර්ණ පඩි ඔක්කොම ඔයාට එකවර පේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින් පළවෙනි පඩිය තියලා පටන් ගත්තොත් ඔයාට ඔන්න උඩට යන්න පුළුවන්. ව්‍යායාම් කරන්න අවශ්‍ය කෙනෙක් නම් පළවෙනි වර්ක්අවුට් එක අද පටන් ගන්න. පොතක් කියවන්න අවශ්‍ය කෙනෙක් නම් අද එක පිටුවක් කියවන්න. ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය කෙනෙක් නම් අද පළවෙනි බිස්නස් කෝල් එක ගන්න. පුංචි ජයග්‍රහණ තමයි මොමන්ටම් එකක් ගොඩනගන්න. මොමන්ටම් එක තමයි මොටිවේෂන් එක නිර්මාණය කරන්නේ. ඔයා මෙතනදී මතක තියාගන්න ඕන තව දෙයක් තමයි motion beats emotion කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ හැඟීම් පරද්දන්න ඔයාගේ චලන වලට පුළුවන්. ඉතින් ඔයාට පොඩ්ඩක් හරි වැඩ කරන්න පුළුවන් නම් ඔයාගේ මොටිවේෂන් එකත් ඔයාගේ පස්සෙන්ම එනවා. number 4. surround yourself with energy. අංක 4 තමයි ඔබේ වටපිටාව ශක්තිවන්ත කරගන්න. surround yourself with energy. අභිප්‍රේරණ කියන්නේ බෝ වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි. ඍණාත්මක දේවල් කියන්නේත් බෝ වෙන දෙයක්. ඔයාගේ වටේ එකතු වෙලා ඉන්නේ කම්ප්ලේන් කරන, කංකෙන්දරි ගාන, කේලම් කියන, වැඩ කල් දාන, හැම දෙයක් ගැනම සැක කරන මිනිස්සු නම් ඔවුන්ගේ ඍණාත්මක ශක්තිය වලට පුළුවන් ඔයාවත් පල්ලෙහාට ඇදලා දාන්න. නමුත් ඔයාගේ වටේ ඉන්නේ මහන්සි වෙලා වැඩ කරන, ලොකු හීන දකින, වර්ධනය පිළිබඳ විශ්වාස කරන පිරිසක් නම් ඔවුන්ට පුළුවන් ඔයාවත් ඉහළට ඔසවන්න. ඉතින් ඔයාගේ ශක්තිය ඔයාට අමතකුණත් ඔයාට ඒක මතක් කරලා දෙන, ඔයාව වඩාත් හොඳ පැත්තට තල්ලු කරන පිරිසක් ඉන්න කණ්ඩායම තෝරගන්න ඔයා දැනගන්න. මයිකල් ජෝඩන් වරක් මෙහෙම කියනවා. If you want to be great, you have to surround yourself with great people කියලා. ඒ කියන්නේ ඔයාට විශිෂ්ටයෙක් වෙන්න අවශ්‍ය නම් ඔයාට සිද්ධ වෙනවා විශිෂ්ට මිනිස්සු ඔයාවට එකතු කරගන්න. ඒ කියන්නේ ඔයාට විශිෂ්ටයෙක් වෙන්න අවශ්‍ය නම් ඔයාට සිද්ධ වෙනවා විශිෂ්ට මිනිස්සුන් ඔයාගේ වටේට එකතු කරගන්න. ඔයාගේ මයින්ඩ්සෙට් එක මොන වගේ එකක්ද කියලා තීරණය වෙන්න ඔයාගේ වටපිටාවත් බලපානවා. ඒ නිසා ඔයාගේ වටපිටාවේ කවුද එකතු වෙන්නේ කියන එකත් බුද්ධිමත්ව තෝරගන්න. number 5. visualize success. අංක 5. සාර්ථකත්වය සිතින් දකින්න. මයිකල් ෆෙල්ප්ස් සෑම පිහිනුම් තරගයකටම කලින් ඔහු විෂුවලයිස් කරනවා ඔහුගේ පරිපූර්ණ පිහිනීම. සෑම හුස්ම ගැනීමක්ම, පිහිනීමේදී කරන සෑම හැරීමක්ම ඔහු කලින් ඔහුගේ මනසින් චිත්‍රණය කරනවා. මොකද ඔහු එහෙම කරන්නේ?
එකට හේතුව තමයි මොකද මනස දන්නේ නෑ සජීවීව මවාගත් අත්දැකීමයි සැබෑ අත්දැකීමයි අතර තියෙන වෙනස. ඉතින් ඔයා කලින්ම යමක් විෂුවලයිස් කරනවා කියන්නේ ඇත්තට මේක සිද්ධ වෙන්නත් කලින්ම ඔයා ඔයාගේ මනස පුහුණු කරලා ඉවරයි. ඒ කියන්නේ එතකොට මනසට හරිම පහසුවෙන් ඒක ළඟා කරගන්න පුළුවන්. ඔයා දැනටමත් ඒක දිනලා තියෙන බව මනසින් නිතර සිහි කරලා තිබ්බම ඒක හරි ලෙහෙසි වෙනවා. ඇත්තටම ඔයා තරඟයට ගියාම ඔයාගේ මොළය කියන්නේ අයියෝ මට මේක දැන් කරන්න නම් බෑ හරි අමාරුයි මම පුරුදු වෙලා නැහැ කියලා නම් කිසිම දෙයක් ඔයාගේ මනස කියන්නේ නැහැ. මොකද ඔයාගේ මනස පුරුදු වෙලා තියෙන්නේ කලින් චිත්‍රණය කරලා දැකලා ඉවරයි ඔයා මේ තරඟේ දිනනවා කියලා. මොළය එතකොටත් දන්නවා ඔයා මේක කලින් දිනපු එකක්. ඒක නිසා ඔයාගේ කොන්ෆිඩන්ස් එක තව තවත් වැඩි වෙනවා. ඉතින් හැම උදේකම මිනිත්තු කිහිපයක් ඔයා කරන්න ඔයාගේ ගෝල් එක විෂුවලයිස් කරන්න. ඔයාගේ මනසින් සාර්ථකත්වය දකිද්දි ඔයාගේ ශරීරය වැඩ කරන්නේ ඒක ඇත්තක් බවට පත් කිරීම. Number 6. Turn setbacks into fuel. අංක 6. ඔයාගේ පසුබෑම් ඉන්ධනයක් බවට පත් කරගන්න. අපි ඇත්තම කතා කළොත් හැමතිස්සෙම මොටිවේට් වෙලා ඉන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. නරක දවස් තියෙන පුළුවන්. ඔයා අසමත් වෙන දවස් තියෙන පුළුවන්. ඔයාට අතහරින්න හිතෙන දවස් වෙන්නත් පුළුවන්. නමුත් රහස මේකයි. ෆේලියර්ස් කියන්නේ සාර්ථකත්වයේ විරුද්ධ දෙයක් නෙමෙයි. ඒකත් සාර්ථකත්වයේම කොටසක්. ඔයා වැටෙන හැම වෙලේම ඔයා ඉගෙන ගන්න. අසමත් වෙන හැම දෙයකින්ම ඔයා අලුත් පාඩමක් ඉගෙන ගන්න. ඔබේ සෑම පසුබැසීමක්ම අලුත් ශක්තියක් ඔයාට ලැබෙනවා. තෝමස් අල්වා එඩිසන්ගෙන් කෙනෙක් අහනවා ඔයා 10 වාරයක් අසමත් වුණා නේද විදුලි බල්බය හදන්න යද්දි කියලා. ඔහු දෙන පිළිතුර තමයි මම 10 වාරයක් අසමත් වුණේ නෑ. විදුලි බල්බය නිෂ්පාදනය කළේ පියවර 1000කින් කියලා මම හොයාගත්තා කියලා ඔහු උත්තර දෙනවා. මේ විදිහට තමයි මොටිවේෂන් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයා අසමත් වීම වලින් වැළකෙනවා කියන එක නෙමෙයි. අසමත් වීම උනත් ඔයාගේ ඉන්ධනයක් බවට හරවගෙන ඉදිරියටම යනවා කියන එකයි. ඉතින් ඔයා මොනෑම්ම හෝ පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා අහන්න යන්න එපා. ඒ වෙනුවට ඒකින් මට මොකක්ද උගන්වන්න යන්නේ කියන එක හොඳට ඔයාගෙන්ම අහන්න. Number 7. Feed your mind daily. අංක 7. දිනපතා ඔබේ මනස පෝෂණය කරන්න. ඔයාගේ මනස කියන්නේ හරියට ගෙවත්තක් වගේ. ඔයා වගා කරන්නේ මොනවද? ඒව තමයි පැලවෙන්නේ. ඔයා ඒක පෝෂණය කරන්නේ සැකෙන්, බයෙන්, ඒ වගේම ඍණාත්මකව. ඔයාගේ මොටිවේෂන් එක මැරවිලාම යනවා. නමුත් ඔබ ඒක පෝෂණය කරන්නේ ධනාත්මකව, ආස්වාද ජනකව, ඉගෙනීමේ නිරත වෙලා නම් ඒක තව තවත් දියුණු වෙනවා. ඉතින් ඔබ හොඳ පොත් කියවනවා නම්, මොටිවේෂනල් පොඩ්කාස්ට් අහනවා නම්, විශිෂ්ටත්වයට පත්වෙච්ච මිනිස්සුන්ගේ කතා බලනවා නම්, ඒකෙන් ඔයාගේ මනසට යහපත් පෝෂණයක් තමයි ලැබෙන්නේ. ඔයා හැම දවසකම ඔයාගේ මනසට හොඳ දෙයක් ඇතුළත් කරගන්න මිනිත් 10ක්වත් වැය කරනවා. ඒකෙන් ඔයාගේ අවුට්පුට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. මොකද ඔයාගේ මනස විශ්වාස කරනවා නම් යම් දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයාගේ ශරීරය වැඩ කරන්නේ ඒක ඇත්ත බවට පත් කිරීමටයි. Number 8. Celebrate progress, not perfection. අංක 8 තමයි පරිපූර්ණත්වය නොවි වර්ධනය සමරන්න. ඔයාගේ මොටිවේෂන් එක මරන ලොකුම දේ තමයි ඔයා ඇති තරම් දේවල් මේ විදි කරලා නැහැ කියලා ඔයාට හැඟෙන එක. අපි ජීවත් වෙන්නේ නිතරම කම්පෙයා කරන ඒ වගේම සසඳලා බලන ලෝකෙක. යමෙක් ගොඩක් පොහසත්, වඩාත් යෝග්‍යයි, දක්ෂයි, වේගවත් මේ විදිහට සසඳන්න ගියොත් වෙන්නේ ඒකෙන් Tamanට තියෙන සතුට නැති වෙලා යන එක. පරිපූර්ණත්වය හඹාගෙන යනවා වෙනුවට ප්‍රගතිය හඹාගෙන යන්න. ඔයා යම් ආකාරයකින් ඉස්මතු වීම, ඔයා උත්සාහ කිරීම, ඔයාගේ යම් වර්ධනයක් මේ වගේ දේවල් සමරන්න. දවසකට 100%කින් වර්ධනය වීම ලොකුවට පේන්නේ නැහැ තමයි. නමුත් ඒක දීර්ඝ කාලයක් විදිහට ගත්තොත් ලොකු වර්ධනයක් කරන්න දවසට 100%ක වර්ධනයකට පුළුවන්. Number 9. Rest, reflect, reset. අංක 9 තමයි විවේක ගන්න. ඔයාගේ ඔයා පිළිබඳව සිහි කරලා බලන්න, ඒ වගේම නැවත සකස් කරන්න. සමහරවිට මොටිවේෂන් එක නැතිලා යන්නේ කම්මැලිකම නිසා නෙවෙයි. ඒ ඔබට ගොඩක් වෙහෙස දෙන්නලා තියෙන නිසා වෙන්න පුළුවන්. කොච්චර උද්‍යෝගයෙන් වැඩ කරන කෙනෙක් වුණත් විවේක ගන්න නැත්නම් එයා පිච්චිලා යනවා. විවේක ගන්නවා කියන්නේ ඔයා ඔයාටම දෙන තෑග්ගක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඔයා ඔයාවම රීචාර්ජ් කරන්නයි, ඔයාවම රිෆ්‍රෙෂ් කරන්නයි, ඔයාව රීසෙට් කරගන්නයි, ඔයා වෙලාවක් වෙන් කරගන්නවා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. එක දිගට බැටරියක් උනත් යූස් කළොත් ඒක charge එක අඩු වෙලා යනවා වගේ එක දිගට වැඩ කළොත් ඔයාගේ ශක්තියක් අඩු වෙලා යනවා. ඉතින් ඔයාම රීචාර්ජ් කරගන්න ඔයාට පොඩි රෙස්ට් එකක් දීලා ඔයාව රීසෙට් කරගන්න සිද්ධ වෙනවා. ඔයා පසුගිය වැඩ කටයුතු කරපු විදිහ ගැනත් ඒ වගේ සාර්ථක වීම පිළිබඳවත් ආපහු විමසා බැලීම තමයි රිෆ්ලෙක්ෂන් කියන්නේ. ඔයාගේ වැඩ කටයුතු වල යම් වෙනසක් කරන්න අවශ්‍ය නම් ඒවා රීසෙට් කරගන්නත් ඔයා කාලය යොදා ගන්න ඕන. ඔයාගේ වැඩවල තිරසාරභාවයක් තියෙන නම් ඒකට තියෙන රහස් යතුරු තමයි සම්බරතාවය. ඉතින් විවේක ගන්නත් අමතක කරන්න එපා. මොකද විවේක ගත්තේ නැත්නම් ඔයා දුර්වලෙක් වෙනවා වගේම ඔයාගේ ශක්තියත් හීන වෙලා යනවා. ඔබේ ශක්තිය කියන්නේ ඔබේ වටිනාම වත්කමක් බව දැන ගැනීමට තරම් ඔයා බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන. Number 10. Choose motivation every day. අංක 10. දිනපතා අභිප්‍රේරණය තෝරගන්න. දිනපතාම මොටිවේට් වෙලා ඉන්නවා කියන්නේ ඇත්තටම ඔයාගේ තෝරා ගැනීම.
හැම දවසකම වාට ඔප්ෂන් දෙකක් තියෙනවා. උදේට වදින එලාම් එකේ ස්නූස් බටන් එක ඔබනවද එහෙම නැත්නම් නැගිටිනවද? නිතරම පැමිණි කරන කෙනෙක් වෙනවද එහෙම නැත්නම් කෘතඥතාව පළ කරන කෙනෙක් වෙනවද? තමගේ ශක්තිය පිළිබඳව සැක කරන කෙනෙක් වෙනවද එහෙම නැත්නම් විශ්වාසයෙන් පසු වෙන කෙනෙක් වෙනවද? මොටිවේෂන් කියන්නේ නිතරම පරිපූර්ණව සිටීමේ තත්ත්වයක් නෙවෙයි. මොටිවේෂන් කියන්නේ විශේෂයෙන්ම ඔයාට වැඩ කරන්න බෑ කියලා හිතුන දවසටත් ඔයා දිගින් දිගටම වැඩ කටයුතු වල නිරත වීමයි. ඒ වගේම ලස්සනම දේ වෙන්නේ ඔයා කම්ෆර්ට් එක වෙනුවට එෆර්ට් එකක්, ඩවුට් එක වෙනුවට ඩිසිප්ලින් එකක්. ඒ කියන්නේ ඔයා සුව පහසු කලාපේ ඉන්න තෝරගන්නවා වෙනුවට ඔයා උත්සාහ කිරීමක්. සැකෙන් පසු වෙනවා වෙනුවට විනයක් තෝරගන්න හැම අවස්ථාවකම ඔයා ඔයාගේ චරිතය ශක්තිමත් කරගන්නවා. ඉතින් ඔයා අන්ස්ටොපබල් කෙනෙක් එහෙම නැත්නම් නොනවත්විය හැකි කෙනෙක් බවට පත් වෙනවා. එතන ඔයා ආයේ කවදා හරි මොටිවේෂන් එකක් නැතිව උදේට නැගිටිනවා නම් මෙන්න මේ ටික මතක් කරගන්න. අංක 1 තමයි යම් දෙයක් පටන් ගන්න ඒකට ඔයා රෙඩි කියලා ඔයාට දැනෙන්න අවශ්‍ය නැහැ. අංක 2 තමයි ඔයා රෙඩි කියලා ඔයාට දැනෙන්න නම් ඔයා කරන්න ඕන එකම දේ තමයි ඔයා එක පටන් ගන්න එක. අංක 3 ඔයාගේ ඇක්ෂන් තමයි ශක්තිය නිෂ්පාදනය කරන්නේ. උත්සාහය තමයි මොමන්ටම් එක නිර්මාණය කරන්නේ. ඒ වගේම ඔයා නොකඩවා වැඩ කරගෙන යනවා නම් එතකොට තමයි සාර්ථකත්වය නිර්මාණය වෙන්නේ. සෑම විශිෂ්ට ක්‍රීඩකෙක්ම, සෑම විශිෂ්ට නායකයෙක්ම, සෑම විශිෂ්ට සිහින දැකපු කෙනෙක්ව පටන් ගත්තේ ඔයා දැන් මේ ඉන්න තැන ඉඳලා කියලා හැමතිස්සෙම මතක තියාගන්න. ඔවුන් හැම වෙලාවෙම ලොකු ආශාවාදයකින් යුක්තව වැඩවල නිරතලා හිටියේ නෑ. හැමතිස්සෙම ආත්මවිශ්වාසය ඇතිවම හිටියෙත් නෑ. ඔවුන් කලේ නිතරම ටිකෙන් ටික ඉදිරියට යන එක විතරයි. හරියට මයිකල් ෆෙල්ප්ස් වරක් කිව්වා වගේ. ඔයාට කිසිම දෙයකට සීමාවක් පනවන්න බෑ. ඔයා වැඩියෙන් සිහින දකින තරමට ඔයා දුර යනවයි කියලා මයිකල් ෆෙල්ප්ස් කිව්වා. ඉතින් ලොකු සිහින දකින්න, මහන්සි වෙලා වැඩ කරන්න, ඉදිරියටම යන්න. ඒ වගේම ඔයාගේ මොටිවේෂන් එක හිඳිලා ගිය වෙලාවට ඔබේ පුරුදුවල, ඔබේ අරමුණෙහි, ඒ වගේම ඔයාගේ හදවතේ පාලනය අතට ගන්න. මොකද සත්‍ය වෙන්නේ මොටිවේෂන් එක සදහටම පවතින්නේ නැහැ. නමුත් ඔබට ඒක ඇති කරගන්න පුළුවන්. ඉතින් ඉදිරියටම යන්න. ඔයාට ජය.